දැන් අම්මට කැල්සියම් කොහෙන්ද? එහෙනම් කිරි දෙන අම්මලා මොනවද ගන්න ඕනද පිටින්? කැල්සියම්. කැල්සියම් ගන්න පුළුවන් ක්‍රමය හුණුගල් කනවා කියලා එහෙම කියන්නේ. කොරල් පර විතර කටු ගග. කැල්සියම් අම්මට ගන්න පුළුවන් ක්‍රමයක් කියන්නේ. අම්මත් හාල් මැස්සෝ කනවා. ඉතින් තරුස දැන් වයිෆ් ඔන්න දැන් කිරි දෙන කාලේ එනවා. උඹ දැන් ඒ අහිංසකීට එපා වෙනකන් හාල් මැස්සෝගෙන ඉඳිනවා. ඒ අහිංසක කෙල්ල. Wait a minute. Who are you? මට ක්‍රමයක් කියන්න බලන්න. කුණුත් එක විත දෙන්න. මගේ පුතා පිළිගන්න පුළුවන් ක්‍රමයක් කියන්න. මොකද්ද කියන්නේ? කිරි දෙනවා. කවුද? ඒකට තව ගෑණියෙක් එපැයි දැන්. කොල්ලෝ. ඉතින් හැමෝටම පොදුයි. අපිට වුණත්. නමුත් මේ අපේ අතපය හැඩ හැදුවේ කවුද? අම්මයි. ඒ නිසා ටෝක් දෙනකොට පරිස්සමෙන් මොකද අතේ තියාගෙන හැඩ හදපු එක තමයි මේ කතා කරන්නේ. සමහර ඒවා අම්මලා ගණන් ගන්නෙත් නැහැ. සමහර ඒවාලට හිත රිදෙනවා. තාත්තලා නම් මම හිතන්නේ ගණන් ගන්නෙම නැහැ ඔයාලා කියන දේවල්. තාත්තලාට පහදනවනේ තාත්තෝ ඔයා ඕක මේ අහන්නකො මං කියන එක. දැන් කියලා ඔක්කොම කරලා පස්සේ තේරුණාද? අනේ ඵලයක් හොයන්න. Stop it. Get some help. එතකොට දැන් මේ කියන දේවල් වලට හා කිව්වට ඒ කමන්නේ ඔලු වන්නන්න ඕනද? කෙල්ල හෙලවෙන්නේ නැහැ ඒ පාර. ඔව් හා කිව්වට කමන්නේ නේද? ඔව් කිව්වොත් ප්‍රශ්නේ තියෙන්නේ. මේ දැන් දේහ උෂ්ණත්වය අපි හිතමු ඔන්න අඩු වීගෙන යනවා. සිසිල් පරිසරයකට ගිහලා කොල්ලා ගිහින් නුවරඑළියේ. එතකොට දැන් නුවරඑළිය ගිහිල්ලා වාහනෙන් බහලා බලනකොට මෙන්න යකෝ නෑ. මේ මල්ල මෙහෙම ඇකල මොකද මේකේ තියෙනවා සිනිඳු පේශියම් තුනී ස්තරයක්. මොකද වෙන්නේ? සංකෝචන වෙලා මේ වෘෂණ ගේනවා ඇඟ ළඟට. හරි? එතකොට බැලුමට කෙනෙක් වික්ෂිප්ත වෙන්න පුළුවන්. නමුත් තියෙනවා. බය වෙන්න දෙයක් නැහැ. ඔය ડોක්ටර්ස්ලා මම වෙන්නේ නැහැ. ඒක බලාගත්තේ ගියාපහු මොන පරිසරයකට ගියොත්ද? උණුසුම් පරිසරයකට ගිය ගමන් දැන් ආපහු මෙන්න වැඩි අවුල් වීගෙන යන්නේ. මොකද වෙන්නේ? මේවා ඉහිල් වෙලා සෑහෙන ලිහිල් වෙලා පහලට එනවා. මේ බලන්නකො ඉතින් අපි ළඟ තියෙන දේවල්. ඔයාලා දන්නේ නේ. මේකේ ප්‍රාණවත් වීම සිද්ධ වෙන්නේ මෙහෙම. මේ දැන් මේ මොහොතේ ප්‍රාණවත් වෙලා නැහැ නේ මේ පේනව නේද? අමනාප වෙලා හොරෙන් බලා මේ. Stop it. Get some help. දැන් මොකද ඉන්නේ ඇතුලේ ද්‍රවස්ස ටික පීන්නේ? වැඩි. එතකොට තමයි ඒ අංශක ගන්න වෙනස් වෙන්නේ. කෙලින්ම ලම්බ සමච්ඡේදක නිර්මාණය කරනවා. හරි? ගෑ මූණේල කෙලින්ම බලයි මොකද වෙන්න ඕන වගේ බලන්න. වෙන්න ඕන දේ කිව්වම හරි. ඔව්. හාමට කියන්න දාන්නද? එතකොට ශිෂ්ණේ ප්‍රාණවත් වුණාම ඇතුලේ රුධිර පීඩනය මොකද වෙලා තියෙන්නේ? වැඩි කියන්නේ හෙනටම වැඩි. ඒ වෙලාවේදී ශිෂ්ණයක් කැඩුනොත් තසිරි ශිෂ්ණයක් කැඩුනොත් කැපුනොත් මොන වුණොත් දුම්බීම වගේ දේවල් අතහරින තරමට හොඳයි. ඒක මොකද අර ශිෂ්ණේ ප්‍රාණවත් වීමේ ඒ ක්‍රියාවලිය දුම්බීමෙන් අඩපණ වෙනවා. ආයේ මොකුත් නැහැ. ඇත්තුලවවත් කෙලින් කරවන්න බෑ. What? Bro, what are you talking about, man?
මේ දැනට තියෙන අයිලකට පෙර සමක් කියලා එකක් තියෙනවා. පෙර සමෙන් මේක ආවරණය වෙලා තියෙන එක ආරක්ෂාවට තියෙනවා. හරි. ඉතින් නිරෝගී බව තියෙන්න ඕන. සතියකට පාරකට හොදන්න ඕන. You serious? ගැහණු කෙනා රෙඩි. දැන් පිරිමි කෙනාගේ තමයි ගැටලුව තියෙන්නේ සංසර්ගයේ කාර්යයේ යෙදුනට මොකද ළමයි එන්නේ. What? Bro, what are you talking about, man? ගැප් ගැනීමක් වෙන්නේ. හේතුව එයාගේ ශුක්‍රාණු කවුන්ට් එකේ ප්‍රශ්නයක්ද? නෑ ඒකත් හොඳට තියෙනවා. මොකද ප්‍රශ්නේ? අය දාන ශුක්‍රාණු වලට යන්න දෙපැයි අතෙන්ට කොතෙන්ද යන්න ඕන? පැලෝපිනාලේ කෙලවර දක්වා යා යුතුනේ. යන්නේ මැදදී හම්ම කියලා. අන්න ගැටලුව. අරගෙන ඕක දානවා පරීක්ෂණ නලයකට. මේ ලැබ් එකක් ඇතුලේ කරන්නේ ඈ මේ කුස්සිය එහෙම කරන්නේ නැහැ හැන්දෑවේ. ලැබ් ඇතුලේ කරන්නේ. එන්න මේ ඉහළ ගණයේ විද්‍යාගාර තත්ත්ව තියෙන්න ඕන. මේ සාමාන්‍ය ගේ ඇතුලේ නෙමෙයි. එතකොට දැන් ඔන්න අණ්ඩය එහෙම නැත්නම් ඩිම්බේ දැම්මා. දාලා දැන් ඩිම්බේ දවස් කීයක් තියෙන්නේ? දවසයි. ගත්තා ඩිම්බේ ගත්තා. පිරිමි කෙනාගේ ශුක්‍රාණු සාම්පල ගන්නවා. ඒක ගන්න වෙද්දී ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් ඔය මේගොල්ලෝ දන්නවා ක්‍රමයේ අහගන්න ඕන වෙලාවක. ශුක්‍රාණු සාම්පල අරගෙන හරි මූණු වලින්ම පේනවා. මූණු වලින් සියල්ල පේනවා. හරි. ශුක්‍රාණු සාම්පල අරගෙන ශුක්‍රාණු ගන්නවා 50000ත් ලක්ෂයත් අතර. කො ගාන කියන්නේ 50000යි ලක්ෂයයි අතර අරගෙන ඒ ශුක්‍රාණු දානවා අර ඩිම්බයට. දැන් අර ශුක්‍රාණු පීන කරන්න ඕන දේ කවුරු කළාද? අපිම කළා. පීනගෙන යන්න එපා ඊළඟට. එහෙම ඕනේ අපි ශුක්‍රාණු වැස්සක් වැස්සුවා. තේරුණාද? පීන ගියත් කීයද යන්නේ? 6 දෙනෙක් විතරනේ. එහෙම නෑ. අපි දැන් 50000 ලක්ෂයක් ඩිම්බෙට පිස්සු වගේ දැන්. Pow. ඔබ කීයද ගත්තේ? එකයි. ශුක්‍රාණුත් කීයද ගත්තේ? බොහොම හොඳයි. කීයද? 50000යි ලක්ෂයයි. එහෙම උනේ ඇයි? ඒ අයියාගේ මොකද්ද ප්‍රශ්නේ? ශුක්‍රාණු වල ජීවී ශුක්‍රාණු ප්‍රමාණය අවුලක් නැහැ. හැබැයි චලභාවයේ අඩුවක් තිබ්බා. දැන් තේරුණාද? මේවා බං හිනට වැදගත් අපේ ජීවිතවලට. දැන් ඔයාලා දන්නවද ඔයාලට මොන ප්‍රශ්න තියෙනවද කියලා? නැතර දන්නේ නැහනේ. මේකෙන් තේරුම් ගන්න ඕන යමක් ඈ සෑහෙන දේවල් පුළුවන් දැන්. හැබැයි පුතේ ජීවී නැත්තම් ජීවී ශුක්‍රාණු කවුන්ට් එක අඩුයි. මොකද වෙන්නේ? සොරිද? නෑ දෙවෙනි එක එනවා. දැන් එයා මේ ඔන්න දෙවෙනි අයියා. එයාගේ චලභාවය කෙසේ වෙතත් චලනය වෙන්න ජීවීව තියෙන්නේ බෑ. එයාගේ මොන ශුක්‍රාණු අඩුද? අනේ අහිංසකයාගේ ජීවී ශුක්‍රාණු ප්‍රමාණය අඩුයි. අඩුයි කියන්නේ නැත්තටම නෑ වගේ. තේරුණාද? ශුක්‍රතරලයේ තියෙනවා. රෙදි හොදන්න තරම්. හැබැයි I'm gonna come. ජීවී ශුක්‍රාණු ප්‍රමාණය මොකද වෙලා තියෙන්නේ? අනේ අහිංසකයාගේ අඩුයි. චලනය වුණාට වැඩක් නෑ. මේ චලනය වෙලා තියෙන්නේ නිකන් පුස් වෙඩිල්ලක් වගේ එකක්. Wait a minute. Who are you? මේක දැන් මට මතක මෙහෙම රාජධානී වංශයේ වර්ගයේ ගෝත්‍රයේ කුලයේ ගණේ විශේෂය. ආයේ වෙන දෙව නෑ. අන්න රජා වංගුවේ ගේමක් ගහනවා නමල ඒවා. ඕන්නේ. එහෙම ඕනේ දැන් මේ වෙනකොට ඔයාලා මේක ඒ ස්ටෙප් එක පැනලා තියෙන්නේ. O level වලට ඇත්තට මේක හොඳ උත්සාහයක් ඒක. A level වගේ එනකොට ඒක ඕනේ. දැන් ඔයාලට හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් එහෙම කියාගෙන යන්න පුළුවන් එන්න ඕන. හීලිලිගේ බෙල්ලා වැලිලේ අපලිගේ ආච්චිට හාල් කරලා ලිලිය මෙහෙම එල්ල ඕනේ මොකුත් ඕනේ. හරකට කියන්නේ මොකද්ද?
මේ චිත් එක ආපහු යවමු. මේක එපු ළමයට යටින් නම ලියා ගන්න. පුතාගේ නම ලියලා මට එවන්න ඕන. දැන් මම පන්තියේ කියවුණා. මදුරුව කනවා. කෑම කාපල්ලකෝ. බලපන් ඈ. ඕම් බලපන් ඕ. එතකොට සර් මිනිස්යාගේ පොඩි එකා. පොඩි කාලේදී චූටි කාලේදී දන ගන්නවනේ. එතකොට ඒ කාලේදී උරගේද්ද සීරපායියේද? යකෝ දැන් සමහර යෝන්ගේ මහයකා බීලා දන ගන්නව නේද? ඒතර උරගේද්ද උ?